බුදුරජාණන් වහන්සේ දකින්න පියවර තැබීම පාද වීතිහාර පූජාව. එහෙමයි. දැන් මහත්තයා මෙහිම හිතන්නකෝ සිරිපා සමනොල කන්ද මුදුනේ සිරිපා සටහන තියෙනවනේ. මගේ බුදුරජාණන් වහන්සේට තුන් කාලේ පේනවනේ. අතීත අනාගත වර්තමාන. දැන් අද අපි සිරිපාදේ වැන්දොත් බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට අපි මේ සිරිපාදේ වඳින බව බුදුරජාණන් වහන්සේ දැක්කා. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේට මේ කාල තුනේ වැහිච්ච තැනක් නැහැ. අද මහත්තයයි මායි ධර්ම සාකච්ඡාවක් මෙතන කරන බව බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා. එහෙමයි. ගෞතම බුද්ධ ශාසනයේ අවසානට සිල්පදේ රකින්න කෙනෙක් දකිනවා. අවසානට බණපදේ කතා කරන කෙනෙක් දකිනවා. ඒක තමයි බුද්ධ ඥානය. ඒකට බුදුරජාණන් වහන්සේ ලොකු වෙලාවක් කියන්නේ සැනින් ඒ සියල්ල දකිනවා. ඊටකොට සිරිපා නගිනකොට දැන් 80 මහා ශ්‍රාවක වන්දනාවේ පොලිමේ පැමිණීමද අමාරු, සිරිපා නගින එකද අමාරු. සිරිපා නගින එක. අනිතක සිරිපා සමනල කන්දේ නැගලා සිරිපා ළඟ හිස තබලා. ඒක එතන සිරිපා තුල පේන්නත් නැහැ. සටහන තියෙන්නේ. ඉච්ඡර දුරක් ගෙවාගෙන එහෙම වැඳලා ශ්‍රද්ධාවෙන් මිනිස්සු ඒ කන්දත් බහිනවනේ. එහෙමයි. දැන් මෙතන ධාතුන් වහන්සේලා දකින්න තියෙනවා. දැකලා පහසුවෙන් බහැලා දන්සල් වලට යන්න තියෙන්නේ. දැන් මම පොල් ගහවල සිද්ධිය කියන්නේ. එතකොට සිරිපා කරුණා කරද්දී මිනිස්සු වෙන වෙහෙස අමාරුකම් බුදුරජාණන් වහන්සේ දැකලත් බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාදේ කන්ද මුදුනේ තිබ්බේ පහළ තියන්නේ නැතුව ඒ තියෙන පියවර ඔහුට බොහෝ කාලයක් හිත පිණිස සුව පිණිස පවතින නිසා. එහෙමයි. ඒ නිසා ඔබ පොලිමේ හිටපු එක, ඔබ බොහෝ වෙලාවක් පියවර තැබුව එක ඔබට පාඩු නැහැ. ඔබට පොඩ්ඩක්වත් පාඩු නැහැ. ඉස්සර පුරාණ ආචාර්යන් වහන්සේලාගේ සත්පුරුෂ ඕදන් අපි අහලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඒ තමයි ගොඩාක් ඔය ලෙඩ දුක් වැඩි, අමනුෂ්‍ය ප්‍රශ්න වැඩි, සාමාන්‍යයෙන් දරුවන් ලැබෙන්න ප්‍රමාද, ඊළඟ කුසේදීන් දරුවෝ මැරෙන ඔය වගේ කර්ම ශක්තියෙන් තියෙන අයට පුරාණ ආචාර්යවරු උපදෙස් දීලා තියෙනවා සිරිපා නගින්න කියලා. ස්වාමීනි. ඒ කියන්නේ යාළගේ කර්ම ශක්තිය ගෙවෙනවා සිරිපා කරුණා කරද්දී. ඒ නිසා ඔය බොහෝ වෙලාවක් පොලිමේ ඉඳලා වෙරවීරි අරගෙන 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඳපු පින්වතුන්ගේ ගොඩාක් කර්ම ගෙවුණා. ජීවිතේ හැරවුම් ලක්ෂයක් උදා වුණා. ඒ ගැන හිතලා සතුටු වෙන්න ඕන. ඒ වගේම අපි බුද්ධ කාලේ ගත්තොත් මහත්මයා 80 මහා ශ්‍රාවකයන් අතර අජිත රහතන් වහන්සේ ඇතුළු 16 දෙනා, පිංගිය රහතන් වහන්සේ දක්වා 16 දෙනා පිරිවැජියෝ විදිහට බ්‍රාහ්මණ කුමාරවරු විදිහට බුදුරජාණන් වහන්සේ සොයාගෙන එද්දී දැන් බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා අද අර 16 දෙනා 80 මහා ශ්‍රාවකයෝ වෙන්න පින් තියෙන 16 දෙනා අද මෙතෙන් එනවා. එහෙමයි කියලා දැනගත්ත ගමන් බුදුරජාණන් වහන්සේ අද මෙතනින් වෙන තැනකට වඩිනවා. මොන ගෙහෙන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දකිනවා නම් අද මම හවස ඉන්න තැනට අද අර 16 දෙනා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ එතනින් තව එහාට වඩිනවා. එහෙම වැඩලා ඈතට වඩිනවා බුදුරජාණන් වහන්සේ. වැඩලා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රදේශයේ තියෙන ඉහළම කන්ද මුදුනේ තමයි වැඩ ඉන්නේ. ඒකට අර පිරිස ඇවිල්ලා අර කන්ද මුදුනටම නංගෙනවා. එතකොට දැක්කයි අජිත තෙමේ දුටුවේමය. ඒ භගවත් මොනිදාන සොලොස් කලාවෙන් සපිරුණ පොන් සඳ මණ්ඩලක් වෙලසට. එහෙමයි. බුදුරජාණන් වහන්සේ සඳ මණ්ඩලක් වගේ දැක්කා. ඒ විදාවේ යහනකොට ඒ 16 දෙනාගෙන් 15 දෙනෙක්ම අරහත්ත්වයට පත් වෙන එතන පිංගිය සෝතාපන්න බවට පත් වෙනවා. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ ගමන දික් කළේ ප්‍රමාද කළේ මොකක් හේතුවක් ඇතුවනේ. ඒ නිසා අපි දන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහරහතන් වහන්සේලා වෙනුවෙන් පියවර තැබීම, ඒ වෙනුවෙන් ගොඩාක් කාලයක් කැපවීම ඔහුට ගොඩාක් අනාගතයේ යහපත පිණිස පවතිනවා. ඒ නිසායි පොල්ගහවල 80 මහා ශ්‍රාවක වන්දනාවේදී ඒ වගේ දුෂ්කරව ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉරිදිපාද යම් විදියකට හැදි වැදෙන්න ඇති. කැමැත්ත ඇයි කී ගමනක් හැරිලා යන්න හිතෙනවද මහත්තයා? ඒවත් දරාගෙන ඉන්නවා කියන්නේ නේ. එහෙමයි.